සාදරයෙන් පිළිගන්නවා. අද ගෙනාවේ මගේ ලෙක්චර්ස් දවසක වීඩියෝ එකක්. උදේම නැගිටලා ලෑස්ති වෙලා ඔය ඉතින් තාත්තා මාව බස් වලට ගෙන්දවලා යනවා. මම මෙතනින් බැහැලා බස් දෙකක නැගලා යන්න ඕනේ. පළවෙනි බස් එකේ නම් වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නෑ. ওই දෙවෙනි බස් එකේ බස් එකකින් බහලා දැන් ඔය ඇවිදගෙන යනවා. ඉතින් අපිට ලිෆ්ට් තියෙන හෝල් එකට මම ඔය නිතරම කොණ්ඩේ හදනව නේද? ඒ අය දන්නවද මොකද මම උදේම නාලා ඉන්නේ. ඒක හින්දා මේ කොණ්ඩේ උදේට වේල ගන්න අමාරුයිනේ. ඉතින් මම ඔය චුට්ටක් කඩාගෙන එනවා කොණ්ඩේ වේලෙනකල්. මට හරි බයයි මේ මයි කොණ්ඩේ නිකන් කඩාගෙන මාව නිකන් යකෙක් වගේ පෙනෙයි කියලා තමයි මම ඔය හැමතිස්සෙම කොණ්ඩේ හදන්නේ. ඔන්න ඉතින් අපේ පළවෙනි ලෙක්චර් එක පටන් ගත්තා. ඒක තමයි මම ඔය වීඩියෝ කරන්නේ. මේ ඉන්නේ ඉතින් මගේ යාළුවා. අද එක යාළුවෙක් ආවේ නෑ. ඔය අනිතරු පේනවනේ මං කැමරාවන් කරද්දි හැංගෙනවා. මේ අපි ලන්ච් එකේදී ආවා මේ ෆොටෝ කොපි වගේක් ගන්න තිබිලා ඒ ටික ගන්න. ඉතින් දෙවෙනි ලෙක්චර් එක පටන් ගත්තා. මේ ලෙක්චර් එකෙන් පස්සේ අපේ ලෙක්චර්ස් ඉවරයි. අද ලෙක්චර්ස් දෙකයි තිබ්බේ. එක වෙද්දි ඉවරයි. ඊට පස්සේ ඉතින් මම ගෙදර යනවා. බලන්නකො ඉතින් මම බස් එකෙන් ඇවිත් බහිද්දිම වැස්සක් කඩා පාත් වුණා. ඊට පස්සේ ඉතින් මම අපේ කඩේට වෙලා හිටියා වැස්ස චුට්ටක් පායනකල්. බලන්නකො ඉතින් මං ගෙදර එද්දී කවුද මං එනකල් බලන් ඉන්නේ කියලා. එයාගේ කොලුණු චුට්ටක් බලලා මං කාමරේට එද්දි මේ මගේ ස්ටඩි ටේබල් එක ඔක්කොම හැඩි වෙලා ඒක ටිකක් අස් කරලා හිටියා ඉතින් මුලින්ම. ඊට පස්සේ මම වොෂ් එකක් එහෙම දාලා එද්දි මෙන්න මේ අයිස්ක්‍රීම් මාමාව අපේ අවාසනාවට ඒකේ තිබ්බේ මෙන්න මේ අයිස්ක්‍රීම් එක විතරමයි. ඊට පස්සේ වැස්සක් කඩා පාත් වුණා ආයෙමත්. ඊට පස්සේ මම මේ අඹාචාරුව හදාගෙන ආවා වැස්ස බල බල ජීවිතේ වෙනින්න. එහෙනම් අදට ලොග් එක ඉවර කරන්නම්. මෙච්චර වෙලා ලොග් එක බලපු හැමෝටම ගොඩාක් තැන්කියු. ආපහු ලස්සන ලොග් එකකින් හම්බෙනකල් හැමෝටම බයි බයි.